හලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ මගේ ජීවිතය සැපෙන් සනීපෙන් ඉන්නවද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ වෝලට් එක ස්පින් කරන වීඩියෝයක් තමයි. කියන්න ඕනේ ඉතින් තව දෙයක් මගේ YouTube channel එකේ subscribers 3000 දුනා. හරිද? දවස් 9කට කලින් මම subscribers 1000 ගැහුවා. ඉතින් ඔන්න ඊයේ වැද්දා මගේ subscribers 3000 ඉතින් පට්ටම සතුටුයි. ඉතින් subscribe කරපු හැමෝටම ආදරේ ඉතින් පැලෙන්න. අපි ඉක්මනට subscribers 4000ක් ගහමු. තව දෙයක් කියන්න ඕන මං ඊයේ මේ පෙරේද දැම්ම ලොල්ලි මෝට් එක ස්පින් කරන වීඩියෝ එකක් ලොල්ලි මෝට් එක වීඩියෝ එක 1k ගිහිල්ලා තියෙනවා. ඉතින් මගේ ලොං වීඩියෝ වලින් වැඩිම views ගිහිල්ලා තියෙන ලොල්ලි මෝට් එකට ඉතින් views 1k ඉතින් හැමෝම බලපු හැමෝටම ආදරේ like කරපු හැමෝටම ආදරේ. හරි ඉතින් අපි වැඩි වෙලාවක් නැතුව ඉතින් යමු ඒ වෝලට් එක ස්පින් කරන්න. So we can be free. හරි යාළුවනේ අපි යමු මුලින්ම ඉතින් කැරක්ටර් එක මාරු කරගන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා මගේ ලකී කැරක්ටර් ඉතින් කවුද කියලා. ඉතින් DB කොල්ලා තමයි ඉතින් මගේ ලකී කැරක්ටර්. ඔන්න ඉතින් මම DB කොල්ලා දාගත්තා. ඊට පස්සේ ඉතින් අපි යමු ගන්න ස්කින් එක අයින් කරගන්න. ඉතින් ඔන්න ඉතින් අපි මේ විදිහට ගන්න ස්කින් එක අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි යන්නේ කොහෙටද? කොහෙටද ඉතින් මගේ ටික් එක දාන්න තමයි. ඉතින් අපි ඔන්න setting වල account basic වලට ගිහිල්ලා clear එකක් දෙන්න ඕන 4ක්. හරිද? ඒකත් හතරක් දීලා ඉවර වෙලා ඉතින් ඕගොල්ලෝ වැඩේට බහින්න. ඔන්න ඉතින් මම දැන් ගියා ඉවෙන්ට් එකට. ඉතින් ගෝල් රොයල් එකක් දෙන්න ඕන. හරිද? ගෝල් රොයල් ස්පින් දුන්න නැත්නම් එන්නේ නෑ බා. හරිද? ඔන්න ඉතින් මම ගෝල් රොයල් ස්පින් එකක් දුන්නා. ඊට පස්සේ අපි ගිහිල්ලා දෙන්න ඕන ඒගොල්ලට නේ බා. ඒගොල්ලට තව 35යි දින්නේ මට AK එක තමයි බං ගොඩක් ඕන. හරිද? මට AUG වැඩක් නෑ අනිත් දෙකක් තියෙනවා. මට ඉතින් AK එක තමයි ඕනේ. මොන්න ඉතින් මම 135ක් දුන්නා. AK එක නම් ආයේ නෑ මේ ලෝඩ් අවුට් එකක් තමයි ආවා. ඉතින් මේ AK එකම තමයි ඉතින් ඕනේ බං. AK එක කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ වරන් ඉතින් AK එක ගන්න ඉතින් AK එක ආවොත් උනායි. අනිත් ගන්ටනික් එකක් ආවොත් නම් වැඩක් නෑ බං. අර තියෙන එකක් ආවොත් වැඩක් නෑ. මම ওই දෙකින්ම වැඩි ගහන්නේ නෑ. මේ අනිත් UGත් මට ගෑම් ප්‍රයිස් එක තියෙනවා. තව ස්පින් එකක් දුන්නා ඉතින් ඒක ආවෙත් නෑ. තව එකක් දුන්නා. ඒකෙන් බලමු මේක ආවෙත් නෑ. ඉතින් දිගටම ස්පින් කරගෙන යන්. ඉතින් මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් තව ස්පින් 14යි තියෙන්නේ. ඉතින් ඒකෙත් නෑ බා. අපි තව එකක් දීමු. තව 9යි. අඩෝ ඒකේ අර ගන් බොක්ස් දෙකක් ආව ග්‍රෝස් එකට තමයි. ඔව් ග්‍රෝස් එකට තමයි මං හිතන්නේ. ඔන්න ඉතින් ලාස්ට් ස්පින් එක අපි මේ AK එක මේ ඔබලා ඉමෝට් එක දාලා ඉතින් AK එකේ ඊට පස්සේ ස්පින් එකක් දෙමු. ඉතින් ඔය එක ඔබලා ඉවර වෙලා ඉතින් බලමු තියෙන එකක් ඒද මොකද්ද සීන් එක කියලා. අඩෝ තියෙන එකද බං? අඩෝ නෑ බං. AK එක වැත්තා බං. අඩෝ වාසිකන්ද AK එක ආවේ. ඉතින් AK එක තමයි ඕනෙලා තිබ්බේ. ඉතින් පට්ට බං. ඉතින් AK එක ආව කියන්නේ ඉතින් ආයි සුපිරියක් තමයි. අපි ඉතින් ගිහිල්ලා බලමු නේ බං. AK එක අප් කරන්න පුළුවන් මං හිතන්නේ. මගේ AK එකේ ටෝකන් 16කුත් තිබ්බා. මං හිතන්නේ ඔය ටෝකන් 16ක් තියෙනවා තමයි. ඕ මේ කැලේ 49 උත් තියෙනනේ. එහෙනම් දැන් අපි අප් කරලා බලමු ලෙවල් 2ට. ලෙවල් 2ට දාගත්තා. ලෙවල් 2ට දාගත්තා. ඉතින් දැන් අපි ලෙවල් 3ට දාමු. 3ට දාන ඩයමන්ඩ් නෑ. ඉතින් මේ හැබැයි මම ඩයමන්ඩ් ට්‍රොප් කරලා මම දාලා තියෙන්නේ. හොඳේ මම වීඩියෝ එක කරන්නේ පස්සේ දවස් 2-3කට විතර පස්සේ. ඒකේ ලෙවල් 3ටත් දාලා තියෙන්නේ. ඉතින් මේ ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ like කරලා subscribe කරලා share කරලා support එකක් දෙන්න. මේ අනිවාර්යෙන් ඉතින් live වලට set වෙන්න මම දැන් දිගටම live දාන. ඉතින් මේ දවස් ටිකේ exam තිබ්බ නිසා තමයි ඉතින් live එකක්වත් දාන්න බැරි වුණේ. හරි ඉතින් ඔන්න අදට අපේ වීඩියෝ එක ඔය විදිහට ඉවර වෙනවා. ඕගොල්ලෝ ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.